ඔන්න ඉතින් අලුත් දවසක්. අද නම් අපි දකුණේ රසට දොදොලයක් හැදුවා. හැබැයි අවුරුද්දට නම් නෙවෙයි, අපේ මල්ලිට යවන්න. අපි එනකොට අපේ අම්මා පොල් ගාලා පොල් මිරිකලා තිබුණා. ඉතින් අපි ඇවිත් දර ලිප හැදුවා. පුළුවන් විදියට අපි ඉතින් ගල් උස්සන් ගිහිල්ලා ලිප හැදුවා. අම්මා ඊට පස්සේ කිරි ටික හදාගෙන තාච්චියට දාලා තිබුණා. අපි හදපු ලිප පොඩ්ඩක් බැලන්ස් මයි. අම්මයි සුදු පුතයි එකතු වෙලා ආයිත් ලිප හැදුවා. බුදු සරණින් කියලා හදාගත්තු කිරි තාච්චිය අපි ලිපෙන් තිබ්බා. දිය කිරි හාල් පිටි තමයි මේකේ මික්ස් කරලා තියෙන්නේ. තාච්චිය හරියට ලිපෙන් තියලා හරියට බැලන්ස් කරා. මොකද නැත්තම් පටු ගාද්දි ප්‍රශ්නයක් වුණොත් කියලා. ඊට පස්සේ ලිපත් පත්තු කරලා දෙවියන්ටත් බුදුන්ට වැඳලා පටන් ගත්තා. ඔන්න ඉතින් පතු ගාන්න පටන් ගත්තා. මේක ඝන වෙනකම්ම තාච්චියේ පල්ලේ රැඳෙන්නේ නැති වෙන්න පතු ගාන්න ඕන. මුල් ටිකේ නම් හරිම ලේසි කාර්යයක්. කිසිම අපහසුතාවයක් නැතුව පතු ගෑවා. හරියට තුන් පැත්තෙන්ම ගින්දර වදිනවද කියලා බලන්න ඕන. නැත්නම් එක පැත්තකින් පිච්චිලා වැඩි වෙන්න පුළුවන්. දැන් නම් ටිකක් ඝන වීගෙන තියෙන්නේ. හාල් කිරි හදනව නම් මෙන්න මේ ප්‍රමාණයෙන් හැදුනහම බාන්න ඕන. කලින් දියකිරි දැම්මා. ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් මේ දාන්නේ මිටි කිරි. සුදු පුතා නම් දොදොලයක් පතු ගන්නේ මේ පළවෙනි වතාවට. ආපිට දැම්මම තුන්වෙනි කිරත් එක්ක ආර පිටි කවලම් කරලා ලිපෙදි. ඊට පස්සේ දෙවෙනි කිර දැම්මා. දැන් දැම්මේ පළවෙනි මිටි කිරි. දැන් නම් ටිකක් තනියම පතු ගන්න හරි අමාරුයි. කියන්න අමතක වුණානේ. අවශ්‍ය පදමට ලුණු දාගන්න අමතක කරන්න එපා. දැන් නම් ටිකක් ඩේන්ජරස්. ඒ නිසා ඉතින් අපි දිගට රෙද්දක් යනවා තමයි දොදොල් පතු ගන්න. අපේ උදව්වට තව කට්ටිය ආවේ ඉතින් දොදොල් පතු ගන්න. රස අනුව සීනි දාගන්න. හැබැයි හාල් කිලෝ එකකට සීනි කිලෝ 4ක් තමයි දාන්නේ. කිලෝ එකයිනේ. පොල් කිරි කොච්චරක් දාන්න ඕනේද? පොල් කිරි 12. කිලෝ එක පොල් කිරි 12. සීනි 7ක්. එයත් ඉතින් තනියට ළඟ හිටිය. හැබැයි තරහ. ආදරේ අනේ ගුඩොක් ආදරේ. අයියා මම දෙහි ගෙඩියක් දැම්මේ ඒක කෙමක්. පස්සේ කියන්නම්. දෙහි ගෙඩියක් දාලත් පොඩි කෙමක් කරා. දැන් ලිප් ගල් 3 උඩට මිරිකපු කිරිවල පොල් කුඩු ටික දානවා. ඒකත් කෙමක්. හේතුව වීඩියෝ එක අවසානයේදී කියන්නම්. අපේ පවුලේ දොදොල් පතු ගන්න උපන් හපන් දක්ෂිකාව තමයි මේ. දෙහි ගෙඩිය දාපු එක දැන් අයින් කරා.
ඒක හේතුව කියන්න. නටනකොට බුබුලු දදා අපේ ඇඟට ඉහෙනවනේ. ඉහෙන එක අඩු කරන්න කරන කෙමක් තමයි දිහිගෙඩියක් දාන එක, අර පොල් කුඩු තියෙන එක. දැන් නම් දොදල ගානට ඇවිත් තියෙන්නේ. දොදල බාන එක නම් රෙකෝඩ් කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් අන්තිමට රසම ටික නම් කන එක වීඩියෝ කරා. රසම ටික තියෙන්නේ හට්ටියලුනේ. කොහොම හරි කලබලේ ෆොටෝ එකකුත් ගහගත්තා. අන්තිමට ඉතින් ඔන්න දොදල්. මේ තමයි ප්‍රධාන සූපවේදිනිය අම්මා.